නිසි පරිදි විලසුරුවරයාගෙන් සංඥාව ලැබෙන තෙක් රතු පැහැදිලි සලකුණ තරගය මේ වන විට ආරම්භ වී තිබෙන්නේ. යුද හමුදා ක්‍රීඩිකාවන් සුපුරුදු පරිදි අනෙක් කණ්ඩායම පෙළීම ආරම්භ කොට තිබෙන්නේ. ඔවුන් උත්සාහ කරන්නේ නැහැ තරගයේ ආරම්භයේ සිටම තරග වදින්නට. ඒ වගේම රද්දොළුගම කණ්ඩායමත් සෑහෙන අත්දැකීම් තිබෙන කණ්ඩායමක්. ඔවුන් මෙන්න බලන්න කඹය පද්දන ආකාරය. ඔවුන් වෙනස් උපක්‍රමයක් අනුගමනය කරන්නේ. යලි යලිත් උපක්‍රමශීලීත්වය ඔස්සේ තරගයක මොහොත තේරුම් ගැනීම තාමත් වැදගත් ඕනෑම ක්‍රීඩිකාවක්ට. තරගයේ ඔවුන් මුහුණ දිය යුත්තේ කෙසේද? මේ සියලු දේ පිළිබඳ හොඳින් දැනෙන්නට අවශ්‍යයි. යුද හමුදා කණ්ඩායම යලිත් තරක් එකම ආකාරයෙන් අසක් අපිට පේන්නට තියෙන්නේ. තරගයට තරගය කරට කර තරගයක්. එක් පැද්දීමක් යුද හමුදාවෙන් අනෙක් පැද්දීම එකමුතු ක්‍රීඩා සමාජයෙන් ඉතාමත් හොඳයි. හොඳ තරගයක්. තවමත් ෆෝකස් එක නැත්නම් අවධානය ඉතාම හොඳින් තිබෙනවා මේ ක්‍රීඩිකාවන්ගේ. යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් දැන් කණ්ඩායම් දෙකේ ප්‍රහාරය ආරම්භ වී තිබෙන්නේ. එක් කණ්ඩායමක් එක් පසකටත් අනෙක් කණ්ඩායම අනෙක් පසටත් ආදිනවා මේ මොහොතේදී කඹය. හොඳ අවසන් මහා තරගයක්. හොඳ තරගයක්. දෙපිලම සූදානම් නැහැ තරගයක් හරින්නට. දැන් රද්දොළුගමින් ප්‍රහාරය කරාවිද මේ තීරණාත්මක තරග වටයක්. එක් අන්තයකින් රද්දොළුගම එක්සත් ක්‍රීඩා සමාජයේද නැත්නම් යුද හමුදා ක්‍රීඩා සමාජයට ප්‍රබල තරගයක් මේ මොහොත වලට එක්සත් ක්‍රීඩා සමාජය ඔවුන්ගේ සීමා රේඛාව ආරක්ෂිතව ඉදිරියට ගෙනෙන්න උත්සාහ කරද්දී යුද හමුදා කණ්ඩායම ප්‍රබල තරගයක් ලබා දෙන්නට උත්සාහ කරනවා. නමුත් හැකියාවක් නැහැ. ඔවුන්ගේ ආක්‍රමණශීලීත්වයේ පරදවා රද්දොළුගම කණ්ඩායම ක්‍රමයෙන් යුද හමුදා කණ්ඩායම අනාරක්ෂිත රේඛාව කරා නැත්නම් සීමා රේඛාව වෙතට ගෙන එන ආකාරයක් පෙනෙන්නට තිබෙන්නේ. උත්තේජනයේ එන්නම වැඩි වෙනවා. බාහිරින් ලැබෙන උත්තේජනයේ ඔස්සේ රද්දොළුගම කණ්ඩායම ඔවුන් අභිමුඛව යුද හමුදාව අභිමුඛව මේ තරග වටේ ජයග්‍රහණය කාන්තා විවෘත අංශයේ ජයග්‍රහණය කොයි විදියට ලබා ගනිවිද? අවසන් පියවර කිහිපේ යුද හමුදාව සිටින්නේ. ඔවුන් තවමත් තරගයක් ලබා දෙනවා. ඉතාම විශිෂ්ටයි යුද හමුදා කණ්ඩායමේ ආරක්ෂාව. ඔවුන් ආරක්ෂාව පිළිබඳ හසල දැනුමක් තිබෙන උදවිය නැවතත් ඔවුන්ගේ පසට තරගය රැගෙන යනවා. මේ අවසන් මොහොතේදී ඉතාම විශිෂ්ටයි යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් ඔවුන්ගේ දරා ගැනීම සහ අවසන් මොහොතේ තරගයේ රැඳී සිටීම. මෙන්න ආරම්භ වෙනවා තරගය. රද්දොළුගම ඔවුන්ට හැකි වෙයිද අවසන් අභියෝගය බාර ගන්නට යුද හමුදා ක්‍රීඩිකාවන්ගෙන්? යුද හමුදා ක්‍රීඩිකාවන් ප්‍රථම වටයේදී අවසන් ඇණයටම ළඟා වුණා. නමුත් ඔවුන් රැඳුණා තරගයේ අවසානයේ නැවත ආගමනයක් සිදු කළා. දැන් රද්දොළුගමට අවස්ථාව තිබෙනවා තරගය වෙනස් කරන්නට. නැවතත් ඔවුන් හොඳ තරගයක් ලබා දෙනවා. මුල තරග වටේ සේම යුද හමුදාවට පහසු නැහැ. ප්‍රබල තරගයක්. යුද හමුදා කණ්ඩායමේ වරක අගපෙනින් එක් ක්‍රීඩිකාවක් බිම ඇද වැටෙනවා. සමබරතාවයේ ගැටලුකාරී වනවා. දැන් මේ වන විට සීමා රේඛාව ආසන්නයේ වෙතට යුද හමුදා කණ්ඩායම ක්‍රමයෙන් ළඟා වෙනවා. එකමුතු ක්‍රීඩා සමාජයේ පැහැදිලි පලාසයක් පැහැදිලි ඉදිරියක් සහිතව ඔවුන් ආරක්ෂිත කලාපයේ වෙත යොමු වී තිබෙන මොහොතක් තුළදී මේ වන විට යුද හමුදා ක්‍රීඩා සමාජයේ බාහිරින් ප්‍රේක්ෂකයන් හොඳ දිරිගැන්වීමක් ලබා දෙන ඒ වගේම පූර්ණකාරීත්වයේ තුලින් ක්‍රීඩිකාවගේ ළඟට ගොස් ඔවුන් සිදුවිය යුතු දේ ඉතාමත් හොඳින් පවත්වා ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නවා. ප්‍රථම වටය සේමයි තරගය ආරම්භයේදී අභියෝගය පැමිණුණේ රද්දොළුගමින්. නමුත් තරග වටය ගත වෙද්දී යුද හමුදාව සුපුරුදු පරිදි ඔවුන්ගේ ආස්ථානය තහවුරු කරගත්තා. ඔවුන් රැඳී සිටියා තරගයේ අවසන්